හායි කොහොමද මම මේ වීඩියෝ එකේ ලංකාවේ දිස්ත්‍රික්ක 24 එකේ ඉඳන් 10 වෙනකම් රෑන්ක් කරනවා. එතකොට දිස්ත්‍රික්ක 14 එළියට පයින්නවා. coming up in number 10 ගම්පහ. ඒක ඔයගොල්ලෝ බලනවා ගම්පහ ඇයි 10 වෙනි ස්ථානයේ ඉන්නේ කියලා. ගම්පහ 10 වෙනි ස්ථානයේ ඉන්න හේතුව තමයි ගම්පහ ගම්පහ නිකන් ඉන්නවට ඉන්නවා වගේ සීන් එකක් තියෙනවා පොඩි. Coming up in number 9 it's කුරුණෑගල. කුරුණෑගල 9 වෙනි ස්ථානයට ආපු හේතුව තමයි කුරුණෑ ගලනේ තියෙන්නේ. දැන් ගල කිව්වම ගලක් තියෙනවා ඇත්තට. ඒ ගලක් තියෙනවනේ. ඒතර උන් ඇත්තටම ඒ කියන්නේ පොඩක් නම ගැන හරි හිතලා තියෙනවනේ. ඉතින් තමයි කුරුණෑගල නම්බර 9ට. ඊට පස්සේ 8 වෙනි ස්ථානයේ ඉන්නවා නුවර. ඉතින් නුවර ඔයගොල්ලෝ බලන්න ඉතින් නුවර ඇයි 8 වෙනි ස්ථානයට ආවේ කියලා. හරිනම් නුවර ඉන්න ඕනේ 4 වෙනි ස්ථානේ 5 වෙනි ස්ථානේ මිනිමම්. හරිද? ඇත්තටම නුවර කියන්නේ ලස්සන පැත්තක්. හැබැයි ඒකේ ඉන්න උන් හිතාගෙන ඉන්න නුවර මාර ලස්සනයි. මාරම ලස්සන මාගේ නුවර කියන්නේ මාරයි. මාරයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. එහෙම නෑ. නුවර ලස්සනයි. නුවර කියන්නේ ලස්සන දිස්ත්‍රික්කයක්. හැබැයි නුවර මාර නෑ. හරිද? ඒකින් තමයි නුවර 8 වෙනි ස්ථානයට එන්නේ. ඒ වගේ ප්‍රශ්නයක් තිබ්බ නැත්නම් නුවර ඇත්තටම 5 වෙනි 4 වෙනි ස්ථානේ වගේ ඉන්න ඕනේ හොඳ ලස්සන පැත්තක්. Coming up in number 7 යාපනය ජැෆ්නා. number 7 වලට යන්න ප්‍රධානම හේතුව තමයි මම මතක ඇති කාලෙක යාපනයට ගිහිල්ලා නැහැ. මම හිතනවා මම ජීවිතේටම ගිහිල්ලා නැතුව ඇති. මම දන්නේ නැහැ මම පොඩි කාලේ අම්මලා එක්කන් ගියාද කියලා කවරේ මට මතක නැහැ. ඒකින් තමයි මම යාපනයේ 7 වෙනි ස්ථානයට දැම්මේ. මම ගිහිල්ලා තිබ්බනම් සමහර විට 4ට හෝ 5ට එන්න තිබ්බා. 6 වෙනි ස්ථානයට ඉන්නේ නුවරඑළිය. නුවරඑළිය 6 වෙනි ස්ථානයට එන්න ප්‍රධානම හේතුව තමයි මේ දවස්වල රස්නේ හින්දා. නැත්නම් ඇත්තම නුවරඑළිය කියන්නේ මාරම ඕවර්රේටඩ් පැත්තක් මට අනුව. මොකද වැකේෂන් එකක් කිව්වොත් නුවරඑළිය. ඉස්කෝලේ ට්‍රිප් එකක් කිව්වොත් නුවරඑළිය. ඇයි? නුවරඑළියට යන්න ඕනේ නැහැ හැම අනිවාඩුවටම. ඊළඟට 5 වෙනි ස්ථානයට ඉන්නේ අනුරාධපුර. අනුරාධපුරේ 5 වෙනි ස්ථානයට එන්න හේතුව තමයි මේක පොඩි ගැම්මක් තියෙනවා. ඒ කියන්නේ අනුරාධපුරේ කියද්දී තියෙනවා පොඩි සීන් එකක්. ඒ කියන්නේ පුරේ කියද්දී උනත් දෙනවනේ පොඩි තියෙනවා පොඩි ගැම්මක් තියෙනවා. ඒ කියන්නේ අනුරාධපුරේ කියද්දී. ඒකින් තමයි අනුරාධපුරේ 5 වෙනි ස්ථානයට මම දැම්මේ. අනුරාධපුරේ පොඩ්ඩක් නුවරඑළිය වගේ පොඩ්ඩක් ඕවර්රේටඩ් ගතියක් තියෙනවාට අඩු ගන්න අනුරාධපුරේ බලන්න දේවල් හරි තියෙනවානේ. නුවරඑළිය ගියාම යකෝ වැවයි මල් ටිකයි විතරයි තියෙන්නේ. එළවලු ටිකක් තියෙනවා. ඊළඟට 4 වෙනි ස්ථානයට ඉන්නේ පුත්තලම. පුත්තලම මම 4 වෙනි ස්ථානයට දැම්ම හේතුව තමයි මම ලුණු වලට කැමති. මම සාමාන්‍යයෙන් ලුණු වලට හරිම කැමති මිනිස්සෙක්, සවර් දේවල් වලට කැමති මිනිස්සෙක්. ඒකින් තමයි මම පුත්තලම 4 වෙනි ස්ථානයට දැම්මේ. නැත්තම් වෙන ඇත්තටම කිසිම හේතුවක් නැහැ. ඊළඟට 3 වෙනි ස්ථානයේ ඉන්නේ කොළඹ. ඒගොල්ලෝ බලනවා ඇති ඇයි කොළඹ 3ට ආවේ? කොළඹ හරිය නෑ එකේ ඉන්න ඕනේ එකක් නේද කියලා. නෑ. කොළඹ එකේ ඉන්න ඕනේ ඇති. හරිද? ඔයාලට මේ මගේ වීඩියෝ එකේ මම කොළඹ 3ට දැම්මා. හැමතිස්සෙම හැම රෑන්ක් වීඩියෝ එකේම කොළඹ එක වෙන්න ඕනේ නෑ. ඒතරම කොළඹ වලින් තමයි මුළු ලංකාවම කන්ට්‍රෝල් වෙන්නේ. ඔයාලට මේක මගේ වීඩියෝ එකනේ. දෙවනි ස්ථානයට ගාල්ල. ඔයගොල්ලෝ බලලා ඇති මෙච්චර රස්නේ කාලේ ඇයි මූ ගාල්ල දෙවනි ස්ථානයට දැම්මේ. ගාල්ල දෙවනි ස්ථානයට දාන්න ප්‍රධාන හේතුව තමයි ඇත්තටම ඔය වීඩියෝ එක කියන හේතුව අදාළ නෑ. මම දකුණේ උන්ට බයයි. එතකොට ඔය රෑන්ක් ලිස්ට් එකේ කිසිම දකුණේ දිස්ත්‍රික්කයක් මම නම් කරලා තිබ්බේ නෑ. ඒකින්ද තමයි මම ගාල්ල දෙවනියට දැම්මේ. නෑ ගාල්ල ඉන්න උනුත් හොඳයි නේ අවුලක් නෑ. ඔය නුවර ඉන්න උන්ට වඩා නම් සෑහෙන්න හොඳයි. බලන්න දැන් පළවෙනි ස්ථානේ. පළවෙනි ස්ථානයේ ඉන්නේ කළුතර. කළුතර දාන්න හේතුව තමයි මම දැන් මේ වීඩියෝ එක කරන්නේත් කළුතර. මම මගේ ජීවිත කාලෙම හිටියෙත් කළුතර. ඇත්ත කතාව කිව්වොත් කළුතර එහෙම ලොකු දෙයක් නෑ. ඒනට කළුතරනේ මං ඉන්නේ. ඒකින්ද මට ඒකට දාන්න වෙනවා. හරි. ඔන්නෝම තමයි ඉතින් රෑන්ක් ලිස්ට් එක උනේ. මේ 10න් එළියේ ඉන්න කට්ටිය තරහ වෙන්න එපා.